සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. තුන් ලෝකයේම අමයුරු ශ්‍රී සද්ධර්මයෙන් නිවාසනහාලු නිදුකානන් වහන්සේ 45 වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ඒ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදීත් මෙතෙන් සිට ඔබට ඉඩහසර ලැබෙන්නේ. පින්වත්නි, ඒ උත්තරීතර කාර්යය සාධනය කරගන්නට කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට වැඩමවා වදාළ පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම අප සියලු දෙනාම එක්ව දොහොත් මුදුන් දී සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ ශාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ සේවයෙන් යුතු සුනිත් සෙනවිරත්න මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පුණ්‍යවන්ත පිරිස විසින් ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වාරයක් සාදුනාද පවත්වමින් නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලෙට ලෝකයේ ඉන්න මිනිස්සු, දෙවියන්, බ්‍රහ්මයන් වර්ග දෙකකට වෙන් වෙනවා දකින්න ලැබෙනවා. කොටස් දෙකකට. කවුද කොටස් දෙක? එක කොටසකට කියනවා අශෘතවත් පෘථග්ජනයෝ කියලා. අනිත් පිරිසට කියනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා. මම හිතනවා ඔබ මේ දෙපිරිස ගැනම අහලා ඇති. ඒතර මේ අශෘතවත් පෘථග්ජනත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකත් කියන දෙකොටසෙන් සාමාන්‍යයෙන් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තියෙන කාලෙක කෙනෙක් උපත ලබන්නේ කවුරු හැටියටද? කෙනෙක් උපදින්නේ අශෘතවත් පෘථග්ජනයෙක් හැටියට. එනිසානේ දැන් අපි මොකක් හරි චූටි දෙයක් වෙච්ච ගමන් කියනවා අපි ඉතින් පෘථග්ජනයිනේ, අපි ඉතින් පුහුදුන්නේ. පෘථග්ජන කියන එකේ සිංහල වචනේ පුහුදුන් කියන එක. ඒතර අපි පුහුදුන් මිනිස්සු නිසා මේ වගේ වැරදි අපි අතින් සිද්ධ වෙනවා වගේ දේවල් අපි කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල උපන්න ශ්‍රාවකයා. අපි දැන් ඉන්න තැනින් යා යුතු තැනක් තියෙනවා. ඉන්න තැන කොතනද? අර අශෘතවත් පෘථග්ජන කියපු තැන. යා යුතු තැන කොතනද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක කියන තැන. මා අද මේ දේශනාවෙද්දී බලාපොරොත්තු වෙන ඔබට අශෘතවත් පෘථග්ජනයේ කොහොමද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න. මොකද අපි හැමෝටම පින්වත්නි දැන් කළ යුතු දෙයක් තියෙනවා. ඒ කළ යුතු දේ තමයි පැවිද්දන් හැටියට අපිටත්, ගිහියන් හැටියට ඔබටත්, අපි ඔක්කොම පෘථග්ජනයි ගගා ඉන්නවා නම් ඒක අපේ ජීවිතේ බුදු සසුන තුල කිසිම ප්‍රතිඵලයක් නොගත්තා වෙනවා. ඒ නිසා අපි මේ පෘථග්ජනයි ගගා ඉන්න එක අපේ නම්බු නාමයක් වගේ මහා ලුකුවට කියුවට ඒකේ භයානකකම දන්නවනම් අපි එක මොහොතක්වත් පෘථග්ජන බව තුළ රැඳෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද මේ පෘථග්ජනයා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ ඕන මොහොතක මැරිච්ච ගමන් නිරේ යන්න පුළුවන්. මැරිච්ච ගමන් තිරිසන් අපායේ പ്രേත ලෝකයේ උපදින ස්වභාවයෙන් යුක්තයි. කවුද? පෘථග්ජනයා. ඒතර මේ පෘථග්ජනයට පැහැදිලි විශාල අනතුරක් ජීවිතේ තියෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට එහෙම නැහැ. දැන් අපි කතා කරනවානේ අවසාන මොහොතේ චුතිසිතට අනුව තමයි උපදින්නේ කියලා. ඔය අවසාන මොහොතේ සිතට අනුව උපදිනවා කියන එක පෘථග්ජනයට පමණක්ම සීමා වෙච්ච එකක්. ආර්ය ශ්‍රාවකයට ඒක බලපාන්නේ නැහැ. ඒක ආර්ය ශ්‍රාවකයට බලපාන්නේ නැහැ කියලා මම කියන්නේ මගේ මතයක් නෙමෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ සෝතානුදත කියන සූත්‍රයේදී පෙන්නවා යම්කිසි ශ්‍රාවකයෙක් සුතා ධර්මය අහනවා, දතා ඒක දරා ගන්නවා, වචසා ಪರಿචිතා වචනයෙන් පුරුදු පුහුණු කරමින් මනසානුපෙක්කිතා මනසින් විමසමින් දිට්ඨියසෝපටිවිද්දා. එයා ඒ ධර්මයේ තුල පැහැදිලි අනිරවුල් අවබෝධයකට එනවා. දැන් එයා ධර්මයේ හැසිරීමක් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා රාග සහිත සිතකින් මැරුණත්, ද්වේෂ සහිත සිතකින් මැරුණත්, මෝහ සහිත සිතකින් මැරුණත් අනිවාර්යයෙන්ම උපදිනවා එකෝ ගිහිලා දිව්‍යනිකායක. බලන්න නාසයේ දේශනේදී කෙලින්ම කියනවා රාගයෙන් මැරුණත්, ද්වේෂයෙන් මැරුණත්, මොහෙන් මැරුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිව්වා. හැබැයි ඒ වාසනාව තියෙන්නේ කාටද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට විතරයි. පෘථග්ජනයට ඒක එහෙම වෙන්නේ නැහැ. පෘථග්ජනයා අනිවාර්යයෙන්ම මරණාසන්න මොහොතේ සිත මොකද්ද? ඒ සිතට අනුව උපදිනවා. ඒක තියෙනවා ආදිත්ත පරයය සූත්‍රයේ. ආදිත්ත පරයය සූත්‍රයේදී පෙන්නවා රාගයෙන් කෙනෙක් ඉන්න රාගය තුල ඉන්න මොහොතක මැරුණොත්, ද්වේෂය තුල ඉන්න මොහොතක මැරුණොත්, මෝහය තුල ඉන්න මොහොතක මැරුණොත් කෙලින්ම නිරේ උපදිනවා කියනවා. දැන් මේ කාරණේ ඔබට මම තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාළ උපමාවක්ම කියන්නම්. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයයි අශ්‍රුතවත් පෘථග්ජනයයි දෙන්නම එක සමාන අකුසලයක් කරනවා. දෙන්නගේ අකුසල එක සමානයි.
අපි හිතමු කේන්ති ගියා කියලා. දැන් දෙන්නටම කේන්ති ගියා. පින්වත්නි සෝවන් වෙච්ච ශ්‍රාවකයා පටිඝ සංයෝජනේ තියෙන නිසා කේන්ති යනවා. සෝවන් වෙච්ච ශ්‍රාවකයාට. ඒතර සකදාගාමී වෙච්ච ශ්‍රාවකයාටත් යම් යම් කාම අරමුණු කෙරෙහි ගැටීම් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු සකදාගාමී වෙච්ච ශ්‍රාවකයෙකුට මෙතන තියෙනවා හොඳ සුවපහසු ආසනයකුයි අපහසු ආසනයකුයි දෙකක් තියෙනවා කියමු. දැන් මේ දෙකේ සුවපහසු ආසනයේට ඇල්මක් තිබුණොත් අපහසු ආසනයේ කෙරෙහි ගැටීමක් හිතින් ගොඩ නැගෙන්නේ නැද්ද? ගොඩ නැගෙනවා. එතකොට වාඩි වෙන්න ප්‍රිය කරන්නේ සුවපහසු ආසනෙ. අන්නේ සුවපහසු ආසනයට ප්‍රිය කරන මොහොතේ අර අපහසු ආසනයට එන ගැටීම වගේ සියුම් ගැටීම් සකදාගාමී ශ්‍රාවකයා තුළ එන්න පුළුවන්. නමුත් එයා සිහියෙන් දැනගත්ත ගමන් ඒක දුර වෙනවා. එතකොට දැන් මේ තරහ යන එක සෝවාන් සකදාගාමී වගේ ශ්‍රාවකයෙකුටත් තියෙනවා කියලා කියන නිසා අපි ඒම උදාහරණයක් අරන් හිතමු. ඔන්න සෝවාන් ශ්‍රාවකයෙකුට මේ සිහිය පොඩ්ඩක් පිට ගිය වෙලාවක තරහ ගියා කියලා. පෘථග්ජනයෙකුටත් ඒ සමානවම තරහ ගියා කියමු. දැන් දෙන්න තුලම එකම අකුසලයක්ද නැද්ද හටගත්තේ? එකම අකුසලයක්. බුදුරජාණන් වහන්සේ වදාළා ওই දෙක හරියට උපමා කළොත් සමාන ලුණු කැට දෙකකට එක ලුණු කැටයක් වතුර විදුරුවකට වැටෙනවා අනිත් ලුණු කැටයක් ගංගාවකට වැටෙනවා. මොකද වෙන්නේ? ලුණු කැට දෙක සමාන වුණාට ඒ දෙකේ ප්‍රතිඵලය සමාන වෙන්නේ නැහැ. වතුර විදුරුව ලුණු රහ වෙයි. හැබැයි ගංගාව ලුණු රහ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය ශ්‍රාවකයා ගංගාව වගේ පෘථග්ජනයා වතුර විදුරුව වගේ. එයාගේ මනස පටුයි. ඒ නිසා පුංචි අකුසලෙත් ලොකුවට බලපානවා. ආර්ය ශ්‍රාවකයා ගංගාවක් වගේ මනස පුළුල් වෙලා. එයා ලෝකයේ දිහා පුළුල් ලැහැකින් බලනවා. ඒ නිසා එයාට අර අකුසලේම සිද්ධ වුණත් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒකයි පින්වත්නි දැන් ගණිකාව, හොරු, මංකොල්ලකාරයෝ, මිනිමරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා මහාන වෙලා නිවන් දැක්කේ නැද්ද? උනේ මොකද්ද? දැන් සිරිමා ගණිකාවක් අවුරුදු ගණනාවක් ඒ ගණිකා වෘත්තිය කරගෙන ගියා. නමුත් සෝතාපන්න වුණා. මරණින් පස්සේ ඉපදුනේ කොහෙද? සුගතියේ. උනේ මොකද්ද? එයා ආර්ය ශ්‍රාවකයෙක් වුණා. සෝතාපන්න වෙච්ච ගමන් චතුහපාය හිච විප්පමුත සතර අපාය සම්පූර්ණයෙන්ම ක්ෂය වුණා. ඒතර ආයාට සතර අපායේ උපදින කර්ම මේ ජීවිතේ කරගත්තත් ඒ කර්ම වල විපාකයක් එන්නේ නැහැ. ඇයි? ගඟක් වුණා යා. එතකොට එයාට අර ලුණු කැට ටික ලොකුවට බලපාන්නේ නැති නිසා. එහෙනම් අපිට පේනවා මරණාසන්න මොහොතේ අපේ ජීවිතය පිලිසරණකට තියාගන්න. දැන් අපි ඉන්ෂුරන්ස් කරනවා. එක එක දේ ඉන්ෂුරන්ස් කරනවා. ජීවිතෙත් ඉන්ෂුරන්ස් කරනවා නේ, ලයිෆ් ඉන්ෂුරන්ස් කියලා. ඒතර ඔය ජීවිතේ ඉන්ෂුරන්ස් කරා කියලා කවදාකවත් අපිට සුගතිය සඳහා ඉන්ෂුරන්ස් එකක් හම්බෙයිද? මැරිච්ච ගමන් ඔබට සුගති රක්ෂණයක් දෙනවා කියලා එහෙමේවා මුදලට ගන්න බෑ. හැබැයි බුද්ධ ශාසනයේ තියෙන සුගති රක්ෂණය. ඒ සුගති රක්ෂණයට එන්න නම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. එතකොට බලන්න දැන් අපිට පේන සමහර අය මරණාසන්න මොහොතේ ওই චුතසිත නිසා බයේ පින්පොත් ලියනවා. දැන් ඇතැම් පොත් ප්‍රකාශක ආයතන පින්පොත් මුද්‍රණය කරලා තියෙනවා. එතකොට මේ පින්පොතෙන් ප්‍රධාන අරමුණක් ඇටියට තියෙන මොකද්ද? මැරෙන වෙලාවේ Taman ලියපු කරපු ඔක්කොම ඔය පින් ටික නෑනට බෑනට ලේලිට කාට හරි කියලා කියව ගන්න. එතකොට දැන් එයා කියවනකොට මෙයා අහගෙන ඉඳලා මෙයාට සුගතිය හිත පිහිටයි කියලා. ඔබ හිතන්නේ ඒක 100% සාර්ථකයිද? දැන් පහුගිය කාලේ වුණ ත්‍රස්වාදී කලබල කාලේ බස්වල බෝම්බ පිපුරුණා. නගරවල බෝම්බ පිපුරුණා. මිනිස්සු දහස් ගණන් මැරුණා. ඔය අතර පින්පොත් ලියපු අය මැරෙන්නේ නැද්ද? ඉන්නේ නැතිනේ. ඒතර ඒ අයට පුළුවන් වුණාද පින්පොත කියව මැරෙන්න? බැරි වුණා. පින්පොත gedara මෙයා බස් එකේ මැරෙනවා. මෙයා පාරේ මැරෙනවා. ඒකේ අපේ මරණය අපිට කොතනද කියන්න බැරි නිසා මම හිතන්නේ මරණාසන්න මොහොතේ පින්පොත තියාගෙන කියවල මැරෙන්න හැම දිනාටම භාග්‍යයක් ලැබෙයි කියලා. පින්පොත එහෙමයි කියලා නුසුදුසුයි ඒක වැඩකට නැහැ කියන එකක් නෙමෙයි මේකෙන් කියන්නේ. ඒකේ මරණින් පසු සුගතියට පන්නන්න හේතු වෙන නිකන් අර පාලමක් කියලා හිතන්න එපා පින්පොත. දැන් පින්පොතෙන් මෙහෙම දෙයක් කරගත්ත හැකි අපි කියමු. කවුරු හරි කෙනෙක් තමන් කරගත්තු පින් නිතර පොත කියවමින් සිහි කරනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඇයි අර පින ආය ආය සිහි වෙවි යාට පින වර්ධනය වීමක් සිද්ධ වෙනවා.
අන්න ඒකට විතරක් පින් පොත හොඳයි. එහෙම මිසක් කිසිම විදිහකින් මරණාසන්න මොහොතට පිහිටක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා මරණාසන්න මොහොතේ රාග සහිත සිතකින් මැරුණත් සුගතිය උපදින්න නම් කළ යුතු එකම දේ මොකද්ද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන එක. පින්වත්නි, අපිට සමහර වෙලාවට ධර්ම සාකච්ඡා කරන්න විවිධ අවස්ථාවල ධර්මය අහගන්න හම්බෙන අය කෙලින්ම කියන කාරණයක් තියෙනවා මේ යෝගයක ටිකක් වැඩිපුර අහන්න ලැබෙනවා. ස්වාමීනි, මේ ජීවිතේ කොහොම හරි සෝවන් වෙන්න ඕනේ. කොහොමද අපි ඒක කරන්නේ? එක්තරා ප්‍රසිද්ධ ගායිකාවකුත් පහුගිය දවසක මට මතක් කරනවා ස්වාමීනි සෝතාපන්න වෙන්න ඕනේ මේ ජීවිතේ කොහොම හරි. නමුත් මන් දන්නේ මෛත්‍රී භාවනාව විතරයි කියලා. ඉතින් මේ වමනාව තියෙන විශාල පිරිසක් වර්තමානයේ ඉන්න බව පේනවා. නමුත් ඒ අය ගොඩාක් වෙහෙසත් වෙනවා. හැබැයි මේ ප්‍රතිඵලය කරා එන්නේ නැති බවක් පේනවා. මේ දේශනේ හොඳට අවධානයෙන් ශ්‍රවණය කළොත් ඔබට තේරුම් යන්න පුළුවන් මේ ජීවිතේ මගඵල ලබනවා නම් ක්‍රමය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වීමමයි කියලා. නිකන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලම පමණක් මේ தත්ත්වයටපත් වෙන්න පුළුවන් නිසා මේ කාලේ ශාසනය තියෙන නිසා අපිට මේක බැහැ කියලා කිසිම මතයකට එන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන්. අපි බලමු දැන් කොහොමද මේක කරගන්නේ කියලා. අශෘතවත් පෘථග්ජනය ගැන කතා කරන්න දෙයක් නැහැ. ලෝකෙ දිහා බලනකොට පේන්නේ අශෘතවත් පෘථග්ජනය. අපි කතා කරමු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ගැන. කතා කරලා ඉවරනාට පස්සේ තේරෙයි ආයෙනම් ඔහොම නැති අය තමයි අශෘතවත් පෘථග්ජන කියලා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වචන තුනක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? ශ්‍රුතවත්. දෙවෙනි එක ආර්ය, තුන්වෙනි එක ශ්‍රාවක. මේකේ ඔබ හොඳටම දන්න වචනේ ශ්‍රාවක කියන එක. ඒ කියන්නේ ශ්‍රවණය කරන්න කියන එකනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ශ්‍රුතවත් කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුත කියලා කියනවා පින්වත්නි මතක තියාගෙන ඉන්නවා කියන්නේ. දැන් අපි කියනවා ගුණවත් කියනවා. ඒ කියන්නේ ගුණයෙන් යුක්ත කෙනා. සිල්වත් කියනවා. සීලෙන් යුක්ත කෙනා. නැනවත් කියනවා. ඥාණයෙන් යුක්ත කෙනා. එතකොට මෙතනදී ශ්‍රුතවත් කියලා කියන්නේ මොකද්ද? ශ්‍රුතේ කියන්නේ දරාගෙන ඉන්නවා, මතක තියාගෙන ඉන්නවා. එහෙනම් මතක තියාගෙන ඉන්න කෙනා කියන එක තමයි ශ්‍රුතවත් කියලා කියේ. මොනවා මතක තියාගෙන ඉන්න කෙනාද? ආර්ය ධර්මය. නිකං ධර්මය නෙමෙයි. මොන ධර්මයේද? ආර්ය ධර්මය. එතකොට ආර්ය ධර්මය කියන්නේ මොකක්ද? අපි ඒක දැන් කතා කරනවා. ආර්ය ධර්මයේ දරාගත්තු කෙනා තමයි ආර්ය ශ්‍රාවකයා වෙන්නේ. ආර්ය ධර්මයේ තුල හික්මන කෙනා තමයි ආර්ය ශ්‍රාවකයා වෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා. ආර්ය ධම්මස්ස කෝවිදෝ. ආර්ය ධර්මයේ තේරෙනවා කිව්වා. ආර්ය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයේ හොඳට හික්මනොයි කිව්වා. නිකං ධර්මයේ නෙවෙයි. මොන ධර්මයේද? ආර්ය ධර්මයේ. මොකද්ද මේ ආර්ය ධර්මයේ කියලා කියන්නේ? ආර්ය ධර්මයේ කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය න්‍යායක් තියෙනවා. හරිද? මොකද්ද? ආර්ය න්‍යායක්. ඔන්න ඔය ආර්ය න්‍යාය වටහා ගත්තා නම් එයා දරාගෙන ඉන්නේ ආර්ය ධර්මයේ. ආර්ය න්‍යාය කිව්වේ මොකක්ද? මේ ලෝකේ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ කැටි කරනවා කාරණා 6කට. මේ කාරණා 6 මොකද්ද? එකක් ඇස. අපි ලෝකය කියලා කතා කරන ඇමරිකාව කියනවා, ජපාන කියනවා, අරහෙ කියනවා, මෙහි කියනවා, ලංකාවේ අතන මෙතන කියනවා, දැන් ඔන්න වරාය කියනවා. අපි හැම එකම කතා කරද්දී ඔය සියල්ල තුල අපි කතා කරන්නේ එක්කෝ පෙනිච්ච දෙයක්. කොහෙටද පෙනුනේ? ඇසට. එහෙනම් ලෝකය කියලා කතා කරපු සියල්ල, ලෝකයේ තුල පෙනිච්ච සියල්ල කැටි කරලා ගන්න පුළුවන් ලෝකය කියන්නේ ඇස. ඊට පස්සේ අපි ලෝකය කියලා කතා කරන ඇහිච්ච දේවල්. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අරහේ මෙහෙම වෙලා කිය ඇහිච්ච දේ ලෝකයේ දේ හැටියට කතා කරනවා. ඔය ලෝකෙ පුරා කොච්චර ඇහුණා මෙහිමුණා ගගා කිව්වත් ඔය සියල්ලම අන්තිමට කැටි කරලා ගත්තට පස්සේ කන නේද? ඊට පස්සේ ලෝකයේ දැනිච්ච දේවල් තියෙනවා නහයට. සුවඳ හෝ ගඳ. ඇමරිකාවට ගියත්, ජපානයට ගියත්, චීනයට ගියත්, පාකිස්තානයට ගියත් කොහෙට ගියත් ගඳක් සුවඳක් හැටියට දැනෙන්නේ කොහෙටද? නහයට. එහෙනම් ලෝකය කියලා ගන්න පුළුවන් කැටි කරලා නහය. ඊට පස්සේ අපි කියනවා අරහේ මෙහෙම කෑම තියෙනවා, චීනේ තියෙනවා මෙහෙම, චයිනීස් කෑම අරහේ තියෙනවා මෙහෙම කෑම, මෙහෙ තියෙනවා මෙහෙම කෑම අපි කතා කරන රසයන් ගැන.
ඒතර කොච්චර රසයන් ගැන කතා කළත් ලෝකේ පුරා ඔය ඔක්කොම කැටි කරලා ගන්න පුළුවන් කොහෙටද? දිවට. එහෙනම් ලෝකයේ කිව්වේ දිව. ඊළඟට බලන්න අපි මේ කයර දැනෙන පහස ගැන. අරක හරි සීනිදුයි, මේක හරි ගොරෝසුයි, මේක හරි රස්නෙයි, අර පළාත හරි සීතලයි, ඒ රට හරි සීතලයි, ඒ රට හරි රස්නෙයි, ওই විවිධ විදිහට කතා කරනවා. ඔය ඔක්කොම කයට දැනෙන පහස. එහෙනම් මේ ලෝකය කියලා පහසක් හැටියට කොච්චර කතා කළත් ඒ ඔක්කොම කැටි කරලා ගත්තොත් කය. ඊළඟට ඔය දේවල්ම තමයි අපේ හිතට අරමුණු හැටියට එන්නේ. ලෝකය කියලා. දැන් මේ මම ඇමරිකාව ගිහම ඔබට ඇමරිකාව මතක් වුණා. මේ බිල් ලාඩන් කිව්ව ගමන් බිල් ලාඩන් මතක් වුණා. ඔය ඔක්කොම කොහෙටද ආවේ? හිතට. එහෙනම් මුළු ලෝකෙම කැටි කරලා ගන්න පුළුවන් ලෝකය කිව්වේ මොකද්ද? හිත. දැන් ඔය කාරණා 6යි කිව්වා ලෝකය කියලා කියන්නේ. මේ ආර්ය ධර්මයේ කියනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔය 6 ලෝකේ. අපි කොච්චර එකතු කරගෙන කෑ ගහගෙන කියවුවත් කතා කරත් සියල්ල එහෙනම් ඔය 6ට ගොනු වෙනවා කියන එක පැහැදිලිද? පැහැදිලි. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සියල්ල එකපාරට හේතු රහිතව සකස් වෙච්ච නෙමෙයි, මේ හැම එකකටම හේතුවක් තියෙනවා. ඒ හේතු තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තුල පෙන්වුවේ. ආර්ය ධර්මයේ කියන්නේ එහෙනම් හේතු පෙන්නුවා, මේ හේතු නිසා මේ ඵලය සිද්ධ වෙනවා කියලා පෙන්වනවා. ඕකට කිව්වේ මොකද්ද? ආර්ය ධර්මය කියලා. මේ ආර්ය ධර්මයේ අපිට තේරුණා නම්, අපිට වැටහුණා නම්, අපිට තේරෙනවා, අපිට වැටහෙනවා මේ කරන හැම දෙයක්ම හේතුවක ඵලයක්. මොකද්ද? ආර්ය න්‍යාය කියන්නේ අන්නේ හේතුවේ ඵලයේ තේරුම් ගන්න එක. මේවා ටික අපිට තේරෙනකොට පින්වත්නි හොඳට වටහා ගන්න පුළුවන් මේ ලෝකයේ සංකත කියලා එකක් තියෙනවා. සංකත කියන්නේ සකස් වෙලා තියෙනවා. මොකද්ද? සකස් වෙලා. දැන් මේ මල් වාස් එක දිහා බලන්න. මේ මල් වාස් එක නිකම්ම මේ විදියටපත් වුණාද? සකස් වෙලාද? මේක සකස් කරපු එකක්. ඒතර මේ මල් වාස් එක කවුරු හරි පිරිසක් විසින් සකස් කරාද නැද්ද? සකස් කරලා තියෙනවා. මේ මුළු ලෝකෙම හේතු නිසා සකස් වෙලා තියෙනවා. ඒතර ඇස කියන එකත් හේතු නිසා සකස් වෙනවා. දැන් ඔබට ඇස හේතු නිසා සකස් වෙනවා කිව්ව ගමන්, කන හේතු නිසා සකස් වෙනවා කිව්ව ගමන් හිතෙන්නේ අර මව් කුස ඇතුලේ කලලේ සකස් වීමනේ ඔළුවට ටක් ගාලා එන්නේ. නෑ, මේක ඊට වඩා ලොකු ගැඹුරු කතාවක් තියෙනවා පින්වත්නි. ලෝකයේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඇස, උන්වහන්සේ වදාළේ නාම රූප පත්‍ය සලආයතන. නාම රූප නිසා තමයි කිව්වා ඇස ආදී ආයතන ටික හටගත්තේ. උන්වහන්සේ මේ ටිකට ආයතන කියලා නමක් දුන්නා. ඇහැට කිව්වා ආයතනයක් කියලා. කනට කිව්වා ආයතනයක් කියලා. නාසයට කිව්වා ආයතනයක් කියලා. දිවට කිව්වා ආයතනයක් කියලා. කයට කිව්වා ආයතනයක් කියලා. මනසට කිව්වා ආයතනයක් කියලා. ඇයි මේ ආයතනයක් කියලා කිව්වේ? ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. ආයතනයක් උනේ නාම රූප නිසා. නාම රූප පත්‍ය සලආයතන. දැන් අද තේරුම් ගන්න මේ ඇස කොහොමද ආයතනයක් වෙන්නේ කියලා. ඔබ මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන මේ ගොඩනැගිල්ල ආයතනයක්ද නැද්ද? මේ ගොඩනැගිල්ල මාධ්‍ය ආයතනයක්. එතකොට මාධ්‍ය ආයතනයක් බවට මේ ගොඩනැගිල්ලපත් උනේ මේකේ තියෙනවා ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි උපකරණ තියෙනවා. මාධ්‍ය ආයතනයකට වමනා කරන උපකරණ. අනිත් එක තමයි මාධ්‍ය ආයතනයකට අවශ්‍ය කරන සේවක පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අර උපකරණ මේ පාලනය කරන්න පුළුවන්, හසුරවන්න පුළුවන් සේවක පිරිසක් ඉන්නවා. ඔය සේවක පිරිසත් අර උපකරණත් එකතු වෙලා ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අන්න එතකොට අපි කියනවා මේක ආයතනයක් කියලා. හරිද? තේරුණානේ? එතකොට පින්වත්නි මෙතන ඔය සේවකයොත් නැත්තම්, ඔය උපකරණ ටිකක් නැත්තම් මේක ආයතනයක් වෙයිද? ආයතනයක් වෙන්නේ නැහැ. මේක නිකන් හිස් ගොඩනැගිල්ලක් විතරයි. ඔබ හිතන්න අපිට උපතින්ම ලැබිලා තියෙන මේ ඇස කියන එක හිස්ම හිස් ගොඩනැගිල්ලක් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා ශුන්‍යා ගාමෝ කියලා. මේක හිස් ගමක ගෙවල් වගේ. කවුරුවත් නැති හිස් ගෙවල් වගේ. මේ ඇහැ ආදී ඔක්කොම ටික. ගමක ගෙවල් 6ක් තියෙනවා. මේ ගෙවල් 6 කාත් කවුරුවත් නැහැ. අන්න ඒ වගේ ගෙවල් 6ක් තමයි මේ ඇහැ කන නාසය දිවකය මනස කියන 6. ඒතර මේ ටික ආයතනයක් උනේ. දැන් අපි කිව්වා මේ ගොඩනැගිල්ල ආයතනයක් උනේ අර කාරණා දෙකත් එක්ක. මොනවද? සේවකයෝයි උපකරණයි. පින්වත්නි ඇසත් ආයතනයක් උනේ
සේවකයෝ 5 දෙනෙකුයි උපකරණ 4කුයි නිසා. ආයත් කියන්නම් ඇස ආයතනයක් වුණේ සේවකයෝ 5 දෙනෙකුයි උපකරණ 4කුයි එක්ක ක්‍රියාකාරීත්වයක් හැදුනා. එතකොට තමයි ඇස ආයතනයක් වුණේ. මේ සේවකයෝ 5 දෙනා වෘත්තීය සමිතියක් හදාගෙන ඉන්නවා. ඒ වෘත්තීය සමිතියේ නම මොකක්ද කියලා මම ඔබට පසුව කියන්නම්. ඉස්සෙල්ලා කවුද සේවකයෝ ටික කියලා කියන්නම්. මේ ආයතනයේට ඉස්සෙල්ලම වැඩට ආපු සේවකයාට කියනවා මානසිකාර කියලා. කවුද? මානසිකාර. එයා තමයි මේ ආයතනෙට මුලින්ම වැඩට ආවේ. එයා ආවට පස්සේ එයා නිසා ඊළඟට වැඩට එනවා ස්පර්ශ කියලා සේවකයෙක්. පාලියෙන් කියනවා පස්ස කියලා. එයත් වැඩට ආපු නිසා 3 දෙනෙක් එකට එනවා. තව සේවකයෝ. කවුද ඒ 3 දෙනා? ඒ 3 දෙනා එකටමයි වැඩට ආවේ. ඉන්ටර්විව් එකට එකට ආවේ. ඒ තමයි වේදනා, සංඥා, චේතනා. දැන් සේවකයෝ කී දෙනාද? 5 දෙනයි. මේ 5 දෙනාට තියෙන උපකරණ ටික තමයි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන රූප කියන ඒවට උමනා කරන ධර්ම ටික. සතර මහා ධාතු. ඔය තමයි උපකරණ. ඔය උපකරණ ටිකත් එක්ක වැඩ කරන කෙනා කවුද? අර සේවකයෝ 5 දෙනා. මේ 5 දෙනාගේ වෘත්තීය සමිතියට නමක් තියෙනවා. ඒ නම තමයි නාම. මේ වෘත්තීය සමිතිය නම මොකද්ද? නාම. එතකොට නාම කියන මේ ගෲප් එක එකතු වෙලා රූප කියන දේත් එක්ක ක්‍රියාකාරීත්වයක් පටන් ගන්න තියෙනවා. එතකොට මේ ක්‍රියාකාරීත්වය තියෙන නිසා අපි කියනවා නාම රූප කියලා. ක්‍රියාකාරීත්වයට දෙන නම තමයි විඥානය. මේ දෙගොල්ලගේ වැඩ කරගෙන යනකොට ඒ ක්‍රියාකාරීත්වයට දෙන නම මොකද්ද? විඥානය. විඥානය කියන්නේ දැනගන්නවා කියන එක. දැන් ඔය සෙල්ලම කෙරෙන නිසා ඇස නිකන් එකක් නෙමෙයි මොකද්ද? ආයතනයක් වුණා. අපි මේක දැන් කාරණාව තේරෙනවා. මේක දැන් ගමු උදාහරණයකට පැහැදිලි කරගමු. ඔබට පින්වත්නි මේ වෙලාවේ අපි හිතමු දැන් මේ වටාත්ත දිහාම බලාගෙන ඉන්න. මේ වටාත්ත දිහාම ඔබ බලාගෙන ඉන්නකොට ඔබ වටාත්ත පේනවා දැනගන්නවා. හරි. දැන් මම වටාත්ත දිහාම බලාගෙන ඉන්න කිව්ව මොහොතේ ඔබට මගේ මුහුණ පෙනුනද? හොද්දට හිතලා බලන්න. ඔබ බලාගෙන හිටිය වටාත්ත දිහාමයි. ස්වාමීන් වහන්සේගේ මුහුණ පෙනුනද? නැහැ. බ්ලර් වෙලා වගේ තිබුණ බව ඇත්තයි. හැබැයි විශේෂ අර ફોකස් වෙනවා වගේ එක දැනගැනීමක් සිදු වුණේ නැහැ. වටාත්තට තමයි සම්පූර්ණයෙන් හිත යොමු වෙලා තිබ්බේ. අන්න එතන උනේ මොකද්ද? මානසිකාර කියලා කියන්නේ මුලින්ම මනස යොමු වෙනවා කියන එක. යම්කිසි රූපයකට මනස යොමු වෙනවා. දැන් ඔබේ S2 ඉස්සරහා පින්වත්නි ස්වාමින් වහන්සේගේ මුහුණත් වටාපතත් විතරමද තිබුණේ? තව කොච්චර තිබුණද? මේ ශාලාවේ මේ මොහොතේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ ඉදිරියේ බොහෝ දේ තියෙනවා. ඔබ S ඉස්සරහා ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි. මේ පුටුව තියෙනවා, පිටිපස්සේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාදී ගොඩාක් දේ තියෙනවා. ධර්මයේ රූපවාහිනියෙන් ධර්මයේ ශ්‍රවණය කරන පිරිසට මේ වටාත්ත දිහා බලන්න කියලා පෙන්නගෙන හිටිය මොහොතේදී වටාත්ත විතරක් නෙමෙයි පේන්න තිබුණේ. ඔබේ රූපවාහිනිය පසුපස තියෙන දේවල්, රූපවාහිනිය අවට තියෙන දේවල් බොහෝ දේ පේනුණාද නැද්ද? පේනුණා. නමුත් ඔබ මනස යොමු කරගෙන හිටියේ වටාත්තට විතරයි. ඒ වෙලාවේ සිද්ධ වුණේ මොකද්ද? මනස ඇස ඉස්සරහා කොච්චර රූප තිබුණත් මනස යොමු වුණා ඒකෙන් එකකට. අන්නේ යොමු වීමට තමයි කියන්නේ මානසිකාර කියලා. එයා තමයි අර කම්පැනි එකට මුලින්ම වැඩට එන සේවකයා. එයා වැඩට ආවට පස්සේ තමයි ඊටු ටික හටගත්තේ. දැන් වටාත්තට මනස යොමු වෙච්ච ගමන් වටාත්ත දැනගත්තද නැද්ද? දැනගත්තා. දැනගැනීමට තමයි පාලියෙන් කියන්නේ විඥානය කියලා. මගේ මුහුණ දැනගත්තේ නැහැ. මේ මල්වාස් දැනගත්තේ නැහැ. මේ පුටුව දැනගත්තේ නැහැ. ඔබ දැනගත්තේ මොකද්ද? වටාත්ත. අන්නේ දැනගැනීම විඥානය. එතකොට බලන්න මානසිකාර යොමු වීම නිසා මේ වටාත්ත දැනගත්තා. දැනගන්න තැන කාරණා තුනක් මොනවද? ඇස තිබ්බා. රූපයක් තිබුණා වටාත්ත නැමැති. ඒ රූපේ විඥාණයෙන් දැනගත්තා. තුනක් එකතු වුණාද නැද්ද? කාරණා තුනයි. මේ වටාත්ත දිහාම දැනගත්තු මොහොතේ ඇහැයි රූපයයි
විඥානයයි කියන තුනම එකතු වුණා. ඔය එකතුවට තමයි ස්පර්ශය කියලා කිව්වේ. තුනේ එකතුවට. තුනේ දැන් අපි හිතමු පුටුවක් හදනවා. ඒ පුටුව සකස් කිරීමේදී ඒකට භාවිතා කරනවා කියමු ලී, ලෑලි, ඇන කාරණා තුනක්. ඒතර ලී, ලෑලි, ඇනයි කියන කාරණා තුන එකතු වෙලා පුටුව හැදුවම ඒකට කියනවද ලී, ලෑලි, ඇන කියලා? භාණ්ඩයට නෑ. ඒකට කියන තනි නම මොකද්ද? පුටුව. අන්න ඒ වගේ මෙතන වටාත්ත දිහාම බලාගෙන හිටපු මොහොතේ ඇසයි රූපයයි දැන ගැනීම නම් වූ විඥානය කියන තුනම එකතු වුණා. එතකොට මේ තුනට කියපු තනි නම මොකද්ද? අතනදී පුටුව කිව්වා වගේ මේ තුනම එකතු වීමට කියන තනි නම පස්ස. ස්පර්ශ. එයා තමයි දෙවෙනියට ආපු සේවකයා. මේකට මානසිකාර යොමු වෙච්ච ගමන්, මනස යොමු වෙච්ච ගමන්ම මේක දැනගත්තා කියලා කියන්නේ ඊට පස්සේ අර කරුණු තුන එකතු වුණාද නැද්ද? එකතු වුණා. එකතු වුණාම බුදුරජාණන් වහන්සේ වදාලා පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා හටගන්නවා වේදනා. පස්සපච්චය සංඥා. ස්පර්ශය නිසා හඳුනා ගන්නවා. පස්සපච්චය චේතනා. ස්පර්ශ නිසා චේතනා ඇති වෙනවා. ඔය තුනම එනවා ස්පර්ශෙත් එක්ක. ඒ තමයි ඊළඟ සේවකයෝ තුන්දෙනා. ඒ තුන්දෙනා එකට ආවේ. මේ වටාත දිහා දැනගන්න මොහොතේ ඔබට යම්කිසි විඳීමක් එනවා. සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි. මේ වටාත්ත දිහා දැනගන්න මොහොතේ ඔබේ සිතට යම් හඳුනා ගැනීම එනවා. මේක තල් කොලයකින් හදලා තියෙන, මේක අසවල් පාට, මේක ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන්නේ ගොඩාක් හඳුනා ගැනීම එනවා. ඒතර චේතනා එනවා. සමහර විට මේක දකින මොහොතේ තව ටිකක් බලන්න ඕනේ. විවිධ විදිහට මොන හරි චේතනා එනවා. අන්නේ චේතනාත් හඳුනා ගැනීමත් විඳීමත් කියන ටිකත් එකතු කරගෙන 5 දෙනෙක් ඉන්නවද නැද්ද? මේ වටාත්ත දිහා දැකපු මොහොතේ 5 දෙනෙක් හිටියා. ඔය 5 දෙනාට තමයි අපි නාම ගෲප් එක කියලා කිව්වේ. නාම කණ්ඩායම. ඒ තමයි සේවකයෝ ටික. ඒතර ඒ සේවකයෝ වැඩ කරේ මොකක් එක්කද? මානසිකාර යොමුනේ. ස්පර්ශ හටගත්තේ. වේදනා, සංඥා, චේතනා හටගත්තේ වටාත්ත නම් වූ රූපයක් මුල් කරගෙනද නැද්ද? ඇසට යොමු වුණා, මානසිකාරයට හසු වුණා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. මොකද්ද? වටාත්ත කියලා. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූප කියන දෙයක් තිබුණොත් තමයි නාම කියන අර පහ හටගන්නේ. නාම කියලා දෙයක් හටගත්තොත් තමයි රූප කියලා දෙයක් දැනගන්නේ. දැන් එතන ආයෙ හිතලා බලන්න, වටාත්ත දැනගත්තු මොහොතේ ඔබ මේ මල් වාස්යක දැනගත්තද? නෑ. හැබැයි ඇස් ඉස්සරහා තිබුණා. මොකක්ද උනේ? ඇස හටගත්තා වටාත්ත මුල් කරන්, හැබැයි මල් වාස්යක මුල් කරන් ඇස හටගත්තේ නෑ. අන්න බලන්න, නාම රූප මල් වාස්යක මුල් කරගත්තු නැති නිසා වටාත්තට මිසක් මල් වාස්යකට හටගත්තේ නෑ ඇස. තේරුණාද? දැන් මේ මල් වාස්යකත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තේ නැද්ද? සතර මහා ධාතුන්ගෙන්. වටාත්තත් සතර මහා ධාතුන්ගෙන්. බලන්න, දෙකම සතර මහා ධාතුන්ගෙන්. හැබැයි සතර මහා ධාතුන්ගෙන් දෙකම හටගත්තට නාම ධර්ම ටික යොමුනේ අර මානසිකාරයි, ස්පර්ශයි, වේදනා, සංඥා, චේතනා ටික යොමුනේ මොකටද? වටාත්තට මිසක් මල් වාස්යකට නෙමෙයි. ඒ නිසා මල් වාස්යක මුල් කරගෙන නාම රූප ධර්ම සකස් වුණේ නැහැ. විඥානේ හටගත්තේ නැහැ. ඒ නිසා විඥානේ නැති නිසා නාම රූප නැහැ. නාම රූප නැති නිසා ඇසක් හටගත්තේ නැහැ මල් වාසික මුල් කරන්. විඥානේ හටගත්තේ මොකකටද? වටාත්තට. එතකොට නාම ධර්ම ටික හටගත්තා වටාත්ත මුල් කරන්. එහෙනම් මේ රූප ධර්මයට අර නාම ධර්ම එකතු වෙච්ච ගමන් නාම රූප ක්‍රියාකාරීත්වය හැදුනා. සේවකයෝ ටිකයි උපකරණ ටිකයි වැඩ කරන්න ගත්තා. වැඩ කරපු ගමන් නැසක් හටගත්තා. ඔහොම ඔබ හිතලා බලන්න, අපි ඇස් අරගෙන ඉන්න තාක්කල් මේ ධර්ම එකතු වුණොත් විතරයි නාම කියලා දෙයක්, නාම රූප කියලා දෙයක් හටගත්තේ. එතකොට ඇසක් හටගන්නේ එහෙමයි. නැත්තම් මේක නිකන් හිස් එකක්. කන හටගන්නෙත් එහෙමයි පින්වත්නි. දැන් කනින් ශබ්ද අහන තැන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් මුල් වෙලා තමයි ශබ්දයක් පිට වෙන්නේ. හොඳට හිතලා බලන්න. ඔබට මේ ස්වාමින්වහන්සේ කියන කාරණේ ඇහෙනවා. ස්වාමින්වහන්සේ නම් වූ සවිඥානික කයක් මෙතන තියෙනවා. ඒතර සවිඥානික කයක් මෙතන තියෙන නිසා මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් එකද නැද්ද? මේ කය සතර මහා ධාතුන්ගෙන් හටගත් එක. මේ ධර්මය අහන ඔබට ස්වාමින් වහන්සේගේ කය
තමායයි සලකන සතර මහා ධාතුද තමාගෙන් බාහිර එකද? ඔබට මගේ කය තමාගෙන් බාහිර සතර මහා ධාතුද නැද්ද? තමාගෙන් බාහිර සතර මහා ධාතු. ඔබට ඔබව තමායයි සලකන සතර මහා ධාතු. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තමායයි සලකන සතර මහා ධාතු තියෙනවා. ඒ තමයි තමාගේ සවිඥානික කය. තමාගෙන් බාහිරයි සලකන සතර මහා ධාතු තමයි මේ අනිත් සියල්ල. එතකොට ඔය සියල්ලේ තියෙනවා ඇහැට පේන ගති. රූප. ඇහැට රූපයක් හැටියට පේන්නේ සතර මහා ධාතු. කනට ඇහෙන ගතියක් තියෙනවා සතර මහා ධාතුන්ගේ. නහයට දැනෙන ගතියක් තියෙනවා. දිවට දැනෙන ගතියක් තියෙනවා. කයට දැනෙන ගතියක් තියෙනවා. මනසට හිතෙන ගතියක් තියෙනවා මේවයි. අපි ඔක උදාහරණයකට ගමු නිකන් රටකජු ටිකක් රටකජු වල ඇහැට පේන ගතියක් නැද්ද? තියෙනවා. ඒකට කියනවා රූප. රටකජු වල කනට ඇහෙන ගතියක් නැද්ද? කර ගාලා හැපෙනවානේ. එතකොට ඔන්න ඒකට කියනවා ශබ්ද. රටකජු වල නැද්ද නහයට දැනෙන සුවඳක්? ඒකට කිව්වා ගන්ධ සුවඳ. රටකජු වල නැද්ද දිවට දැනෙන රසයක්? තියෙනවා. ඒකට කිව්වා රස. රටකජු වල නැද්ද උණුසුම් සිසිලස පහස මොකක් හරි ගොරෝසු සියුම් පහස? තියෙන ඒකට කිව්වා පහස. දැන් මනසට හිතුනේත් රටකජු. දැන් එහෙනම් රටකජු තමයි සතර මහා ධාතු. ඒ ධාතුන්ගේ එක එක ගති ස්වභාව තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස අරමුණු කියලා කිව්වේ. ඔය රූපේ තමයි අර නාම ධර්ම ටිකත් එක්ක එකතු වෙලා මේ ආයතන හටගත්තේ. හරියට මේ සේවකයෝ ටිකයි උපකරණ ටිකයි එක මාධ්‍ය ආයතනයක් බවට පත් වුණා මේ හිස් කොට නැගිල්ල. අන්න ඒ වගේ මෙතනත් ඇස නම් වූ ආයතනයක් බවට පත් වුණා නාම ධර්ම නැමැති සේවකයෝ ටිකයි රූප ධර්ම නැමැති උපකරණ ටිකයි එකතු වෙලා. එතකොට ඔබට ටිකක් හිතෙන්න ඕනේ මේ ලෝකේ හැම දෙයක්ම අපි තමා තුළින් දැනගද්දි මෙතන හේතු ටිකක් සකස් වෙනවද නැද්ද? හේතු ටිකක් සකස් වෙනවා. ඔය හේතු ටික තවත් එළියට නිෂ්පාදන ටිකක් බිහි කරනවා. මොනවද එළියට බිහි කරන නිෂ්පාදන? කායික ක්‍රියා බිහි වෙනවද නැද්ද? කයින් කරන එක එක දේවල්, කය හසුරවනවා. වචනෙන් කතා කරන එක එක දේවල්. ඒවත් නිෂ්පාදන එළියට එනවා. හිතින් හිතනවා ගොඩක් දේවල්. ඒවත් නිෂ්පාදන. හොඳට බලන්න අපි යමක් කයින් කරන්නේ එක්කෝ ඇහැට පෙනිච්ච දෙයක් නිසා. ඒක කනට ඇහිච්ච දෙයක් නිසා. ඒක නහයට දැනෙච්ච දෙයක් නිසා, ඒක දිවට දැනෙච්ච දෙයක් නිසා, ඒක කයට දැනෙච්ච දෙයක් නිසා, ඒක හිතට හිතෙච්ච දෙයක් නිසා. දැන් මම මේ බුලත් කොලේ දැක්කා. මට හිතෙනවා මේක අරගෙන කටේ දාගෙන වළඳන්න ඕනේ කියලා. එතකොට ඇහැට පෙනිච්ච රූපයක් මුල් කරගෙන නෙමෙයිද මේ කය හසුරුවෙන්නේ? ඇහැට පෙනිච්ච දෙයක් මුල් කරන්. ටිකක් වෙලා ඉන්නකොට මට මේ පුටුවේ වාඩිලා ඉන්න අමාරු වෙනවා. මම පොඩ්ඩක් එහෙට මෙහෙට හැරෙනවා. එතකොට කයට දැනෙච්ච පහසක් නිසා නෙමෙයිද මේ කය හැසිරෙන්නේ? පහසක් නිසා. මට හිතෙනවා දැන් දේශනාව නවත්තලා මම නැගිටලා යන්න ඕනේ කියලා. හිතට හිතිච්ච දෙයක් නිසා නෙමෙයිද කය හැසිරෙන්නේ? හිතට හිතිච්ච දෙයක් නිසා. කවුරු හරි කෙනෙක් මගේ නම කියලා ගෝතම කියලා කතා කරනවා. මම මේ පැත්ත හැරිලා බලනවා. කනට ඇහිච්ච දෙයක් නිසා නෙමෙයිද කය හැසිරෙන්නේ? කනට ඇහිච්ච දෙයක් නිසා. ඔන්න කය හැසිරෙවිමුත් එහෙමයි. වචන හසුරවන්නේත් ඔහොම නෙමෙයිද? වචන හසුරවන්නේත් ඔහොමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔක්කොම සංකතයි. මේ ඔක්කොගෙම සකස් වීමක් තියෙනවා. මං කිව්වේ මල් වාසයක සකස් වුණා. ඒ වගේ හැම මේ කයින් කරන දෙයක්ම සකස් වෙනවා. හේතු ටිකක් නිසා සකස් වෙනවා. වචනෙන් කතා කරන හැම වචනයක්ම සකස් වෙච්ච ඒවා. ඒක නිසා ඒක සංකතයි කියලා. පින්වත්නි, ඔය සකස් වීම ඔබට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබ හොඳට වටහා ගනි මේ හේතුවක් නිසා සකස් වෙනවා නම් මෙතන මම කරනවා කියලා කතාවක් එන්නේ නැහැ කියලා. කවුද සකස් කරන්නේ කයින් කරන දේවල්? කවුද සකස් කරන්නේ මේ වචන? කවුද සකස් කරන්නේ හිතින් හිතන දේවල්? සකස් කරන කෙනාගේ නම තමයි චේතනා. එයා තමයි මේ ඔක්කොම සකස් කරන්නේ. චේතනා කියන වචනේ ස්ත්‍රීලිංග ගතියක් තියෙන වචනයක් නේ. අපි හිතමු චේතනා නෝනා කියලා. හරි? එතකොට චේතනා නෝනා, චේතනා මැඩම් තමයි කයින් කරන දේවල් වල විධායක. චේතනා මැඩම් තමයි හැම වචනයකම විධායක. චේතනා මැඩම් තමයි හැම හිතන සිතුවිල්ලකම විධායක. මට හිතුනොත් චේතනා මැඩම් දෙනවා මේ වටාත දැන් උස්ස ගන්න. ඔන්න කය ඒ දේ කරනවා. එහෙම නැද්ද? දැන්
චේතනා මැඩම් කියනවා ටොක් ගන්න කියලා. එතකොට ඒ චේතනා මැඩම් කිව්ව එකත් එක්ක මේ වචනෙන් අර කාවේ නැද්ද? ටොක් කියලා. ආවනේ. මේ ටොක් කියපු ඒ શબ્දය සකස් වීමක්. එතකොට ඒක සකස් උනේ චේතනා මැඩම් කිව්ව විදිහට අනුවද නැද්ද? චේතනා මැඩම් කිව්ව විදිහට අනුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අபிසංචේතිතං යමක් අபிසංකතයි යමක් සකස් වුණාද ඒක අபிසංචේතිතං චේතනා විසින් තමයි සකස් කරේ. අபிසංචේතිතං කිය මොකද්ද? චේතනා විසින් සකස් කළා. දැන් මං කිව්වේ මේ කොලේ අතට ගැනීම මෙහෙට ළඟට ගැනීම නැවීම කටට දා ගැනීම මේ සියල්ලම සකස් වුණ දේවල්. ඒතර ඒ සියල්ල සකස් කරේ කවුද? චේතනා විසින්. චේතනා විසින් සකස් කරපු බව දන්නවනම් අපි රකින්න සීලය හෝ අපි අතින් කැඩෙන සීලය අපි තේරුම් ගන්නවා චේතනා නිසා තමයි කැඩුනේ. චේතනා නිසා තමයි රැකුනේ. තේරෙනවද නැද්ද? තේරෙනවා. අපි මෙහෙම ගමුවක දැන් කවුරු හරි යාළුවෝ ටිකක් අපි හිතමු මමත් දැන් ගිහි කාලේ ඉන්නවා. මගේ යාළුවෝ ටිකක් කියලා මට කියනවා යන්ද මාළු බාන්න. එතකොට මමත් බිලිපිත්තක් අරගෙන හායන් කියලා ගිහලා දැන් මාළු ඇල්ලුවොත් මම සිල් කැඩුවද නැද්ද? සිල් කැඩුවා. එතන හිතින් දැන් මම සිල් කැඩුවා කියලානේ. නමුත් එතන ඔක්කොම ඇතුලේ අර හේතු සකස් වීමත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. යම් මාළු බාන්න කියලා ශබ්දය ඇහුණාට පස්සේ කනයි ශබ්දේ විඥානය කියන තුන එකතුනේ නැද්ද? එකතුණා. ඒ ස්පර්ශය මම කිය අර පුටුව වගේ තුන එකතුණා. එකතුන ගම ස්පර්ශ නිසා ආව චේතනා. චේතනාව තමයි හායන්. වචනෙත් දුන්න මම ඒ වචනේ සකස් කළා හායන් කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න බිලිපිත්ත අතට ගත්තා. දැන් ගිහලා මාළු අල්ලනවා. මේ ඔක්කොම සකස් වුණේ නැද්ද? සකස් වුණා. කවුද සකස් කළේ? මැඩම්. කවුද? චේතනා. එතකොට දැන් මැඩම් ඇතුලේ සකස් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ඔය මැඩම් තමයි කර්මය. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. දැන් මැඩම්ට කියන තව නමක් තමයි නික්නේම් එක තමයි කර්මය කියලා කියන්නේ. ඒතර එයා තමයි ආයේ විපාක දෙන්න හේතු වෙන විදිහට මෙතන ඔක්කොම සකස් කරගන්නේ. එතකොට දැන් මම කියනවා මාළු අල්ලන්න යන් කියව ගමන් අනේ මට බෑ. මම සත්තු මරන්න කැමති නෑ කියනවා. අර ශබ්දයත් එක්ක මැඩම් දුන්නු වචන ටික තමයි ඔය. ඊට පස්සේ මැඩම් කායික ක්‍රියා හැටියට හසුරවලා නෑ යන්න දෙන්නේ කියන එක කිව්වා. ඒ නිසා මම හිටියා. අරගොල්ලෝ ගියා. දැන් ඒගොල්ලෝ මාළු අල්ලනවා මම බලාගෙන ඉන්නවා. මගේ හිතට එන්නේ මම සිල් රකින්නවා ඒගොල්ලෝ සිල් කඩනවා. එහෙම නෙමේද? මේ බුද්ධ ශාසන නැති කාලෙට සිල් රකින්නේ ඔහොමයි. බුද්ධ ශාසනයෙන් තොර දැන් හැම ආගමෙම එකයි ගන්නවා. හැම ආගමම මේ පන්සිල් රකින්න කියලා කියපු තැන් තියෙනවා කියන අනිත් ආගම් වල. ඉතින් ඔය හැමෝම කියන්නේ අර විදිහට සිල් රකින්න කියලා. එතකොට හිතෙන්නේ මම දැන් සිල් රකිනවා. අරගොල්ලෝ සිල් කඩනවා. ඔය දෙක තමයි දැන් පේන්නේ. හැබැයි මේ ආර්ය න්‍යාය තේරුම් ගත්ත කෙනා දන්නවා මෙතන මම මාළු අල්ලන්නේ නැතුව ගියේ හේතු සකස් වුණා. හේතු සකස් වීමේ ප්‍රතිඵලය තමයි සීලය කියලා කිව්වේ. මිසක් මං සිල් රැක්කද? එතන මම සිල් රැක්කා කියන ආත්ම දෘෂ්ටිය ගන්නෙ නෑ. මේ අபிසංචේතිතං සීලයත් සකස් වුණා. සකස් වුණේ චේතනා මැඩම් සකස් කරපු නිසා. ඒතර චේතනා මැඩම්ගේ සකස් වීම නිසා තමයි සීලය කියන දේ සකස් වුනේ. මිසක් ඒක මගේද? ඒක මගේ එකක් නෙමෙයි. මොකද හේතුන්ගේ ඵලයක්. අන්න එතකොට තේරෙනවා මම සිල් රැක්කා මම සිල් කැඩුවා කියලා කතාවක් මෙතන ගන්න බෑ. එහෙම වුණාම වෙන්නේ මොකද්ද? අපිට බුද්ධ ශාසනයේ පින්වත්නි සිල් රකින්න ඕනේ ලෝභය නසන්නනේ. එහෙම නැත්නම් ද්වේෂය නසන්න. එහෙම නැත්නම් මෝහය නසන්න. ඕක තමයි ප්‍රතිඵලය. එතකොට දැන් අර්ථන මාළු අල්ලනවා කියන තැනදී මාළුව උදෙසා ලෝභ සහගත සිත නිසා මාළු මරන්න පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ සහගත සිතක් නිසා මාළු මරන්න පුළුවන්. එතකොට උතන මෝහයම තමයි මුල් වෙලා තියෙන්නේ. දැන් සීලේ රැක්කේ එහෙනම් ලෝභය නසන්නයි, ද්වේෂය නසන්නයි, මෝහය නසන්නයි. එතන මාළු අල්ලන්නේ නැතු වෙන්නේ ඒකට. එතකොට මාළු කෙරෙහි ඇති වෙච්ච ලෝභ සහගත සිත, ද්වේෂ සහගත සිත ඒ ටික නැසුවනේ. දැන් නැසීම නිසා සීලේ රැක්කා. හැබැයි සීලේ රකිමින් කරන්නේත් මොකද්ද? මම සිල් රැක්කා කියලා තව ලෝභ සිතක් ඇති කරගෙන. අරගොල්ලෝ සිල් කඩනවා කියලා ද්වේෂ සිතක් ඇති කරගෙන. තමායයි කෙනෙක් සිල් රැක්කා කියන මෝහය නිසා තමායයි සලකන ආත්ම දෘෂ්ටියක් නිසා සක්කාය දිට්ඨියක් වඩන නිසා මෝහෙත් වඩනවා. එතකොට සිල් රකින්නවා ලෝභය වඩනවා. සිල් රකින්නවා ද්වේෂය වඩනවා.
සීල් රකින්නවා, මෝහය වඩනවා. මේ හැමෝම මම සීල් රකින්නවා කියමින් කරන්නේ තනිකර මෝහය වඩන එක නෙමෙයිද? ඇයි ආත්ම හේතු ටික දකින්නේ නැති තැන තනිකරම කරන්නේ ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය තුල ඉඳගෙන ওই විදිහට මමයයි සලකමින් ආත්ම දෘෂ්ටියක් හැටියට කරගෙන සක්කාය දිට්ඨිය වඩ මෙන්න සීල් රැක රැක සෝවාන් වෙන්න බලන් ඉන්නවා. කවදාවත් සෝවාන් වෙන්න පුළුවන්ද ඔහොම? බෑ. එතකොට පින්වත්නි හැම ශික්ෂාපදයක්ම අපි හිතමු බොරුවක් කියන්න ආපු තැන මේ අභ්‍යන්තරයෙන් ආර්ය න්‍යාය තේරුම් අරගෙන වටහා ගන්න ඕනේ මේ බොරුව සඳහා චේතනා තමයි දෙන්නේ. ඒ වචනේ බොරුව නැමැති වචනේ සකස් කරේ කවුද? චේතනා මැඩම්. ඒතර මැඩම් චේතනා මැඩම් තමයි අபிසංචේතිතං මේ බොරුව සකස් කරේ. බොරුවෙන් වළකිනවා කියන සත්‍ය වචනේ සකස් කරේත් කවුද? චේතනා මැඩම්. එතකොට එහෙනම් මෙතන සීලය කියන්නේ හේතුන්ගේ ඵලයක්ද නැද්ද? හේතුන්ගේ ඵලයක්. සමාධිය කියන්නේ අනිත්‍ය හේතුන්ගේ ඵලයක්ද නැද්ද? සමාධියත් උහුමයි ප්‍රඥාවත් උහුමයි. අපි හිතමු ඔබට දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට හිතේ මට වැටහෙනවනේ කියන එක කියලා. ඔබට මට වැටහෙනවා කියන එකත් හේතුන්ගේ සකස් වෙච්ච එකක්. ඒකත් මේ කනට ඇහුණා විඥාණයෙන් දැනගත්තා. ඔය කාරණා තුනේ එකතු නිසා ආපු චේතනාවක් මට වැටහෙනවා කියන එක. මේ ආර්ය න්‍යාය අහලා තියෙන්න ඕනේ ඔබ. මේ කොහොමද හේතු නිසා සකස් වෙන්නේ කියන එක දරාගත්තා නම් දැන් මේ දේශනාවේ ටික හරියට දරාගත්තත් ඔබ ශ්‍රුතවත් වෙනවා. ශ්‍රුතවත් කිව්වේ එකයි මේ ආර්ය න්‍යාය ධර්මයේ දරාගෙන ඉන්න ඕනේ. මේ ධර්මයේ දැනගන්න දක්ෂණං අරිය ධම්මස කෝවිදෝ ආර්ය ධම්මේ සුවිනීතෝ. මේ ආර්ය ධර්මයේ හික්මෙනවා නම් ඔබ ශ්‍රුතවත්. එතකොට ඔබ අරහෙම හේතු වශයෙන් දැක සිල් රකින්නකොට මම සිල් රකින්නවා මම සිල් කඩනවා කියන මතයක් නැතුව සිල් රකින්නකොට ඒ සීලයට කියනවා ආර්ය සීලය කියලා. මොන සීලයද? ආර්ය සීලය. හේතුන්ගේ ඵලයක් හැටියටම දකිමින් මම සමාධි වඩනවා ආදී කතා නැතුව ආර්ය න්‍යාය තුළ ඉඳලා සමාධිය වඩනවා නම් සමාධිය කැඩනොම් පසුතැවීමක් නැතුව ආයි හේතු සකස් කරලා සමාධිය හදා ගන්නවා නම් ඒ සමාධිය මොකද්ද? ආර්ය සමාධි. ඔය විදිහට වඩන ප්‍රඥාව ආර්ය ප්‍රඥා. දැන් එතකොට පින්වත්නි මේ විදිහට ආර්ය සීලේ වඩනවා නම් අපි හිතමු ඔබ අතින් ශික්ෂාපදයක් කැඩුනා. කැඩුනාට පස්සේ ඔබ ලෝකයක් වගේ ඇතුලේ ගැට ගහගෙන අයියෝ මම හොඳට සිල්වත් හිටියා කැඩුනානේ ගගා පසුතැවේද? නෑ. පසුතැවෙනකොට එතන ඉන්නේ ගැටීමක්. එතන ඉන්නේ ද්වේෂසහගත සිතුවිල්ල. එතකොට ඒ පසුතැවීම පැත්තක දාලා ලැජ්ජ බය ඇති කරගෙන මම මේ සීලේ හේතු ආයි සකස් කරනවා කියලා ඔබ හේතු සකස් කරනවා. එතකොට සීලේ නම් ඵලයේ සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. දැන් ඔන්න ඔහොම ඔබ ආර්ය සීලේ රකින්නවා නම් ඔබ ආර්ය ශ්‍රාවකෙක්. ආර්ය සීලේ රැකිනවා නම් කවුද? ආර්ය ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ ආනන්ද සාංශට කියන ආනන්ද මේ ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වඩන්න බැරි වෙච්ච නිසායි සත්‍යය මෙච්චර සංසාරේ ඉන්නේ කියලා. සීල් නම් රැක්ක ඕන තරම් සංසාරේ. සමාධියත් වඩන ඕන තරම්. හැබැයි මේ ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා වඩන්නේ නැහැ. මෝහය තුල ඉඳලා තමායයි සලකන ආත්ම දෘෂ්ටියත් තුල ඉඳලා මේක කරන්නේ. වර්තමානයේ මම කිසිම බයක් නැතුව කියනවා ගොඩාක් අය සිල් රකින්නවා. භාවනා වැඩසටහන් වලට යනවා. ඒ කරන තාක් සිල් රැක කරන්නේ මොකද්ද? තව තවත් තමා සිල් රකින්නවා කියන මාන්නයක් එක්ක සක්කාය දිට්ඨිය වඩන එකමයි. සක්කාය දිට්ඨිය අවුරුදු ගණන් වඩනවා මම සිල් රකින්නවා මම භාවනා කරනවා ගගා. ඉතින් බලාපොරොත්තු වෙනවා කෝ තාම සෝවන් උන්නේ නැන්නේ කියලා. අර හේතු ටික දකින්න තැන වඩන්නේ සම්මා දිට්ඨිය. එතකොට හේතු ටික දකිමින් සීල රකින්නකොට සම්මා දිට්ඨියෙන් අනුග්‍රහ ලබන සීලයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මා දිට්ඨි පුබ්බංගම හොති සම්මා දිට්ඨිය පූර්ව කරගෙන මේක කරන්න කිව්වා. එහෙම කරේ නැත්නම් ඔය සීලේ මම නම් දකින්නේ මේ පඩි ගන්න නැතුව ජොබ් එකක් කරනවා වගේ වැඩක්. කොහේ හරි සංස්ථාවක කොහේ හරි අමාත්‍යාංශයක පඩි නැහැ ජොබ් එක කරනවා මහන්සි වෙයි. ඒ වගේ සීල් රකින්නවා හැබැයි කිසි ප්‍රතිඵලයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ ආයුෂ 20000ක් තිබුණා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ නම අවුරුදු 20000ක් කිසිම සිල්පදයක් කඩා ගන්න නැතුව හොඳට රැක්කා. හොඳට සිල් රැකලා අවුරුදු 20000 මරණාසන්න කාලේ උන්වහන්සේට මේ ගහක කොළයක් කැඩුනා. ඔරුවෙන් බහින වෙලාවක ගහේ කොළේ කැඩිලා ඕකට පසු තැවි හිටියා. මැරුණා, අපවත් වුණා. කොහෙද ගිහිල්ලා ඉපදුනේ? ඒරකපත්ත කියලා නායක වෙලා. බලන්න අවුරුදු 20000ක් සිල් රැකලා. කොළේ කැඩුණා කියලා පසුතැවිලා මෙන්න නායක වෙනවා. සමහරු කියන එක හරි අසාධාරණයි. නෑ එතන උනේ මොකද්ද? ස්වාමීන් වහන්සේ 20000ක් තිස්සේ ලෝභේ නැසුවා නෙමෙයි. ලෝභේ වැඩුවා.
20000ක් සිල් රැක්කට මම සිල් රකින්නවා කියන ආත්ම දෘෂ්ටිය තුළ ලෝභය වැඩුවා. ඒ ලෝභය වඩමින් අනිත් අය සිල් කඩනවා දකින්නකොට ද්වේෂෙත් වැඩුවා. තමාට ශික්ෂාපදේ කොලේ කඩලා බිඳුණා කියලා තමා කෙරෙහි ද්වේෂය වැඩුවා. ඉතින් ලෝභයයි ද්වේෂයයි වඩලා අවුරුදු 20000ක් තිස්සේ බොරුවට සිල් රැක්කයි කිව්වට නායක වෙනවා කියන එක අහන්න දෙයක්ද? නෑ. සන්තති ඇමතිලා වගේ අය බීගෙන එනවා බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහලා මෙන්න රහත් වෙනවා. මොකද ආර්ය සීලයයි වැඩුවේ. ආර්ය සමාධියයි ආර්ය ප්‍රඥාවයි. මේ ටික වඩන කෙනා ආර්ය ශ්‍රාවකෙක්. එහෙනම් පින්වත්නි ඔබට දැන් පුළුවන් මේ හේතු ටික තේරුම් ගත්තොත් ඔන්න ඔබ ශ්‍රුතවත් දරාගත්තා. මේ දේශනාවම ඇති ඔබට. මේ දේශනාවේ කාරණා ටික දරා ගන්න හොඳට මනසට දරාගෙන ලෝකයේ හැම දෙයක්ම කරනකොට හිතනකොට කතා කරනකොට විමසමින් කරන්න උත්සාහ කරන්න ටික ඔබ සම්මාදිට්ඨිය වඩන ශ්‍රුතවත් කෙනෙක්. එතකොට ඔබ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. අන්න එහෙම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වුණොතින් ඔබට මේ ජීවිතේම මේ මගඵල නිවන් සුව බොහෝ දුර වෙන්නේ නැහැ පින්වත්නි. ආර්ය සීලය වඩන කෙනා, ආර්ය සමාධිය වඩන කෙනා, ආර්ය ප්‍රඥාව වඩන කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වඩන්නේ. නිකන් සීලේ කොච්චර රැක්කත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලේ අංගය වෙන්නේ නැහැ. නිකන් සමාධිය කොච්චර වැඩුවත් මම සමාධි වඩනවා කොච්චර භාවනා කළත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධියට වැටෙන්නේ නැහැ. මට වැටහෙනවා මේ මට තේරෙනවා කොච්චර ප්‍රඥාව වඩන්න උත්සාහ කරත් ආර්ය ප්‍රඥාව වෙන්නේ නැහැ. සම්මාදිටිය වැඩෙන්නේ නැහැ එතන. නිසා මේ හැමතැනම හේතුව සහ ඵලය තේරුම් ගන්න තැන මේ චේතනා මැඩම් ඔක්කොම සකස් කරනවා කියලා තේරුම් ගන්න තැන ඔබ සංකත ලෝකයේ සංකත විදිහටම තේරුම් අරගෙන සංකත ලෝකයෙන් නිදහස් වෙලා අසංකත නිවනට යන්න සුදුසෙක් වෙනවා. ඔබ හැම දිනාටම මම ආශිර්වාද කරනවා. මෙච්චර සරලව කියලා දීලා හරි ඔබට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් නම් ඔබට පින් තියෙනවා. ඔබට පින් තියෙනවා කියලා කියන එකේ තේරුම තමයි ඔබට මේක මේ ජීවිතේ කරන්න පුළුවන්. වීරිය වඩන්න පැවිද්ද හැටියට අපිත් වීරිය වැඩි යුතුයි. ගියහන් හැටියට ඔබත් වීරිය වැඩි යුතුයි. දැන් අපිට බුද්ධ ශාසනය අපි පෘතජ්ජනයි ගගා ඉන්න දෙයක් නැහැ. අපිට මේක කරන්න දෙයක් තියෙනවා. ඔබ හැම දිනාටම මේ දේ කරගන්නට වාග්ය වාසනාව සැලසේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේදී ධර්ම දේශනාව සඳහා ඊටාම ගෞරවයෙන් දායකත්වයේ දරනවා ශාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ සේවයේ නියුතු සුනිත් සෙනවිරත්න පින්වත් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ වසරේ අගෝස්තු මාසයේ 13 වෙනි දිනට යෙදෙන ශාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති චින්තක විජේ වික්‍රම පින්වත් මහත්මයාගේ උපන්දිනය නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට ශාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ව්‍යාපාරික කටයුතු වල සාර්ථකත්වයේ සහ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරගන්නවා. අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සමාජිකයන්ගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු සත් අරමුණු ඒ අයුරින්ම සඵල වේවා. ශාලා එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති පින්වත් චින්තක විජේ වික්‍රම මහත්මයා ඇතුළු මේ හැම දිනාගෙම සංසාරගත සියලු ඥාතියෝ පරලොවම සැනසෙත්වා කියලා සාදු කියන්න. ඔබ රැස් කරපු සියලු පින් භූමාට දෙවියන්ගේ සිට අකනිටාව දක්වා සියලු දෙවියෝ සතුටින් අනුමෝදන්ව දෙව්ලොවම සැනසෙත්වා කියලා සාදු කියන්න. විශේෂයෙන්ම ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ මාධ්‍ය ආයතනයේ සකස් වුණේ අපේ පින්වත් දරණාගම කුසල ධම ලොකු ස්වාමීන් වහන්සේ නිසා ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම දේශනාවට දායකත්වයේ ගත්තු පින්වත් පිරිසටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් අපි සියලු දෙනාට කායික මානසික නිරෝගී සුව දීර්ඝායුෂම සැලසේවා. මෙලෝ යහපත වගේම පරලෝ සුගතියද ලැබේවා. හැම දිනාටම උතුම් ධර්මාවබෝධය ලබා ගන්නට මේ බුදු සසුනම උපකාර වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සකල විද ලෝක සත්වයන් කෙරෙහි
මෙත්සිතින් යුක්තව අද දවසේදී ධර්මදේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මේ සිදු කළ උදාරතර කුසල සම්පත්තිය හේතු කර ගනිමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේගේ සසර ගමන කෙලවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි අපි සියලු දෙනාම සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත ගෙන දායකත්ව ධර්මදේශනය මෙතකින් නිමාවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.